වෙල්කම් පිජන් බොයිස්. මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ කොහොමද 100%ක් නිවැරදිවම පරවියන් බ්‍රීඩින් කරගන්නේ කියලා. ඔයත් පරවිය හදන්න අලුත් නම්, ඒ කියන්නේ ළඟදී නම් පරවිය හදන්න පටන් ගත්තේ, ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. A to Z කොහොමද හරියටම බ්‍රීඩින් කරගන්නේ කියලා මම ඔයාලට මේකෙන් පැහැදිලි කරනවා. හරියනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපි ඉස්සෙල්ලාම බ්‍රීඩින් කරන්න තෝරගන්න සත්තු දෙන්නගේ වයස ගැන කතා කරමු. පරවියන්ගේ වයස අපි සාමාන්‍යයෙන් කල්ලේ විදියට තමයි බලන්නේ. අපි මේ සතා ගැන කතා කරොත් මේ සතා ඇවිල්ලා තාම පැටියෙක්. මෙයාගේ තාම එක කල්ලියක්වත් වැඩිලා නැහැ. ඔයත් මේ වගේ සත්තු නම් තෝරන් ඉන්නේ බ්‍රීඩින් කරන්න. තේරුමක් වෙන්නේ නැහැ try කරාට. මෙයාලා තාම පැටව්. මෙයාලගේ හරියට වයසක් තියෙනවා. ඒ කියන්නේ කල්ලි 5 6 7 වගේ වැටෙන්න ඕනි. හරියට බ්‍රීඩින් වෙන්න ජෝඩු වෙන්න නම්. එතකොට මේ සතා ගත්තොත් මේ සතාගේ කල්ලි වැල්ලා තියෙන්නේ. මේ සතාගේ කල්ලි 3ක් වගේ තමයි දැනට වැල්ලා තියෙන්නේ. ඔයාලා කල්ලි බලන්න දන්නේ නැත්නම් සතාගේ මේ විදියට තට්ට දිග ඇරියාම ඉස්සෙල්ලාම තියෙන පිහාටු 10 තමයි අපි කල්ලි විදියට සලකන්නේ. ඒකනොත් ඉස්සෙල්ලාම තියෙන පිහාටු 3 තමයි බලතටු 3. ඊට පස්සේ තියෙන ටික කල්ලි 10ම කල්ලි විදියට තමයි අපි කතා කරන්නේ. මෙයා කල්ලි 3 සතෙක්. කල්ලි 3 4 5 වගේ යද්දි සත්තු සාමාන්‍යයෙන් කුරුල්ල නම් කුරු ගහන්න පටන් ගන්නවා. කිරිල්ලියම පොඩ්ඩක් හීට් වෙනවා. පැටව් තාම ඒ වුණාට පොඩි වෙනස්කම් තියෙනවා බලා ගන්න. එතකොට මේ සතාව ගත්තාම මෙයත් පැටියෙක්. මෙයාගෙන තාම කල්ලි එකයි. ඒ වුණාට සාමාන්‍යයෙන් ලොකු කුරුල්ලෝ කුරු ගහද්දි හීට් වෙනවා. ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වුණාට තාම ජෝඩු කරලා බිත්තර ගන්න පුළුවන් තරම් මේ වයසක් නැහැ මෙයාලට. එයාලට එහෙම ජෝඩු කරන්න හැදුවත් තේරුමක් වෙන්නේ නැහැ. එතකොට මේ සතා ගත්තම මේ සතා කල්ලි 6 වගේ සතෙක්. මේ වගේ වයස හොඳයි ජෝඩු කරන්න. ඒත් ඉක්මනට ජෝඩු කරගන්න අමාරුයි. කාලයක් යද්දී එමින් සැරේ මෙයාලා ජෝඩු වෙනවා. ඉතින් අපිට මේ කල්ලි කියන දේ ගොඩක් වැදගත් වෙනවා සත්තු මේල් ෆීමේල් හොයාගන්න. ඒ වගේම තමයි සත්තු ට්‍රේනින් කරද්දිත් අපිට ගොඩක් වැදගත් වෙනවා. සත්තුන්ගේ හරි වයස ආවම තමයි යාලා බ්‍රීඩින් කරන්න සුදුසු වෙන්නේ. නැතු පොඩි කාලේ අපි කොච්චර try කරත් අපිට ප්‍රතිඵලයක් ගන්න අමාරුයි. මේ සතා කුරුල්ලෙක්. ගොඩක් කට්ටිය මේ විදියට හොටෙන් ඇදලා මේල් ෆීමේල් හොයන්න try කරනවා. මම නම් හිතන්නේ එච්චර සාර්ථකයි කියලා. හරි එහෙනම් අපි ඊළඟට බලමු කොහොමද පරවියන්ගේ මේල් ෆීමේල් හොයන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකේ මේ සතා අමුතු විදියට කෑ ගහනවා. අපි ඒකට කියන්නේ කුරු ගහනවා කියලා. මෙහෙම කුරු ගහන්නේ පිරිමි සත්තු. ගෑනු සත්තුත් සමහර අවස්ථාවලදී කුරු ගහනවා. ඒත් මේ තරම්ම හොඳට කුරු ගහන්නේ නැහැ. එයාලා පෙඳේ පාත් කරගෙන පනිනවා විතරයි. පිරිමි සත්තු තමයි පෙඳේ බිම අතුල්ලගෙන යන්නේ. එහෙම කරන්නේ පිරිමි සත්තු. ඉතින් අපිට මේ ක්‍රමයෙන් පිරිමි සතෙක්ව ඉක්මනින්ම වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ පරවියන්ගේ නම් මේල් ෆීමේල් හොයන්නේ ගොඩක්ම පළපුරුද්දත් එක්ක තමයි මේක යන්නේ. කාලයක් තිස්සේ පාරයි හදපු එක්කෙනාට නම් දැකපු ගමන් කියන්න පුළුවන් මේල් ෆීමේල් කොහොමද කියලා. හරි අපි ඒ ක්‍රමයට අමතරව තව බලමු කොහොමද මෙයාලා වෙන් කරලා අඳුරගන්නේ කියලා. මම ඔයාලට ලේසියට එක වගේ සත්තු දෙන්නෙක් ගත්තා. මේ දෙන්න ජෝඩුවක් නෙවෙයි මේ වෙන වෙනම සත්තු දෙන්නෙක්. ඔයාලට හොඳට බැලුවොත් උඩින් පේනවා ඇති දෙන්නගෙන් එක සතෙක් ලොකුයි. ඒ කියන්නේ හොටේ කළු පාටට තියෙන සතා අනිත් සතාට සාපේක්ෂව පොඩ්ඩක් ලොකුයි. මොකද ඒ සතා තමයි උතනින් කුරුල්ලා. හොටේ රෝස පාටට තියෙන සතා තමයි ගැහණු සතා. මම මේ හොටේ පාට කිව්වේ ඔයාලට වෙන් කරලා අඳුර ගන්න ලේසි වෙන්න. සාමාන්‍යයෙන් ඉතින් ඇඟෙන් පොඩ්ඩක් ලොකුවට ඉන්නේ පිරිමි සතා. ඒක ඉතින් වර්ගෙන් වර්ගයට වෙනස් වෙනවා. අපිට එකම වර්ග ජෝඩුවක්, ඒ කියන්නේ එකම වර්ග දෙන්නෙක් ඉන්නවා නම් අපිට ඒ ක්‍රමේ සාර්ථක විදියට අත්හදා බලන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි මෙතන පිරිමි සතාගේ බෙල්ල ටිකක් ලොකුයි ගැහණු සතාගේ බෙල්ලට සාපේක්ෂව. මොකද පිරිමි සත්තු කුරු ගහනවා. ඒක නිසා පිරිමි සතාගේ බෙල්ල මහතයි. අපිට මේ ක්‍රමෙත් ලේසි වෙනවා පිරිමි සත්තු ගැහණු සත්තු වෙන් කරලා අඳුර ගන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා ගැහණු සත්තුන්ට විශේෂ වෙච්ච. ඔයාලට මේ පේන විදියට මෙයාලගේ කකුල් දෙක මැද්දේ වගේ අර බඩ මැද්දෙන් තියෙන තීරුව දිගේ පල්ලෙහාට ආවම අස්ති දෙකක් එකට ලං වෙලා තියෙනවා වගේ දෙයක් තියෙනවා. ඒකට තමයි කට්ටිය බිත්තර කට්ට කියලා කියන්නේ. ඉතින් මේ බිත්තර කට්ට වැදගත් වෙන්නේ සත්තු බිත්තර දාන්න ලං වෙද්දි මේ කට්ට ඈත් වෙනවා. ඒ කියන්නේ බිත්තර දාන්න පහසු වෙන්න මෙයාලගේ අස්තිය ඈත් වෙනවා වගේ දෙයක් වෙන්නේ. ඉතින් අපිට ඒකෙන් සතා බිත්තර දාන්න ලං වෙලා ඉන්නවා නම් අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හරි එහෙනම් අපි ඊළඟට තෝරගත්ත සත්තු දෙන්න ජෝඩු කරන්න කොහොමද කියලා බලමු.
ඔයාලට මේකට මේ වගේ දැල් කෑල්ලක් ඕනේ වෙනවා. සාමාන්‍යයෙන් බක්කිය වැහෙන්න පුළුවන් විතර සයිස් එකක් තිබ්බනම් ඇති. මොකද මේ විදියට බක්කිය වටේට ඇන ටිකක් ගහලා, ඒ කියන්නේ ඇන 4ක් විතර ගහගත්තා නම් ඇති අපිට මේක රඳව ගන්න. මේ විදියට හදාගත්තට පස්සේ අපි තෝරගත්ත සත්තු දෙන්නා මේ බක්කිය ඇතුළට දාලා මේ දැලෙන් වහන්න ඕනි. මෙයාලා ටික කාලයක් යද්දී ඉබේම ජෝඩු වෙනවා. ඉතින් මෙතනදී වැදගත්ම දේ තමයි ඔයාලා හරියට ගෑනු සතයි පිරිමි සතයි තෝරගන්න ඕනි. නැත්තම් ප්‍රශ්න ගොඩක් වෙනවා. පිරිමි සත්තු දෙන්නෙක්ම මේ විදියට දැම්මොත් එක්කෙනෙක් මැරෙනකන් අනිවාර්යෙන් කොටා ගන්නවා. ගෑනු සත්තුත් එහෙම තමයි කොටා ගන්නවා. පෙරක් වෙලාවට ජෝඩු වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ගෑනු සත්තු ජෝඩු වෙන අවස්ථාවලුත් තියෙනවා. එතකොට තමයි අපිට බිත්තර 4ක් වගේ දාලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අනිවාර්යෙන් හරියට පිරිමි සතයි ගෑනු සතයි තෝරගෙන මේ විදිහට දාලා වහලා තිබ්බනම් සාමාන්‍යයෙන් දවස් 2-3ක් යද්දි සාමාන්‍යයෙන් ජෝඩු වෙනවා. නැත්නම් ඉතින් සතියක් දෙකක් වුණත් යන්න පුළුවන්. වෙනස් සත්තු ඉන්නවා. එක වරුවෙන් දෙකකින් ජෝඩු වෙන සත්තුත් ඉන්නවා. ඉතින් සතා හීට් වෙලා ඉන්න තරමට තමයි ඉතින් එහෙම වෙන්නේ. ඔය විදිහට කාලයක් යද්දි සතු දෙන්න ඉබේම ජෝඩු වෙනවා. ඉතින් ඊට පස්සේ සත්තු ජෝඩු වුණාට පස්සේ මේ විදිහට පාගනවා සත්තු. ඉතින් ඊට පස්සේ තමයි මෙයාලා බිත්තර දාන්නේ. බිත්තර දාන්නේ අපි මෙයාලට සුදුසු පරිසරයක් තියලා තියන්න ඕනි. සාමාන්‍යයෙන් කෝඩු කෑලි ටිකක් දැම්මොත් මෙයාලා පිරිමි සතා ඇවිල්ලා කෝටු අරන් ගිහිල්ලා කූඩුවක් හදනවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් පිදුරු වගේ දෙයක් කූඩුවට දාන්න. එතකොට එයාලා ඒකට බිත්තර දානවා. ඒ වගේ මොනවා හරි ගැලපෙන දෙයක් අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම නම් ගොඩක් දුරට කරන්නේ මොනවා හරි චූටි කෝටු කෑලි ටිකක් කූඩුව ඇතුලෙන් තියෙනවා. එතකොට සත්තු ඇවිල්ලා ඒව අරන් ගිහිල්ලා යාලට ඕන විදියට කූඩුව හදා ගන්නවා. ඊට පස්සේ පිදුරු ටිකක් වගේ දෙයක් එහෙන් තිබ්බම යාලා ගානට ඒක බිත්තර දාන්න සුදුසු වෙන විදියට හදා ගන්නවා. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් කිරි හැට්ටියක් අරගෙන ඒකට පිදුරු ටිකක් තියලා බක්කින් තියන්න ඕනි. එතකොට යාලා ඒකත් හදා ගන්න යාලට ඕන විදියට කිරිහට්ටිය තියද්දි අපි කිරිහට්ටිය හෙලවෙන්නේ නැති වෙන්න බැලන්ස් කරලා තියන්න ඕනි. මොකද බිත්තර දැම්මට පස්සේ බිත්තර හෙලවුණොත් බිත්තර සවුත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉතින් ඔයාලට පිදුරු හොයාගන්න අමාරු නම් වැලි 10යි කලවම් කරලත් ඒ විදිහට කිරිහට්ටියකට දාලා තියන්න පුළුවන්. පළක් කට්ටිය ඒ විදිහට කරනවා. ඒ විදිහත් සාර්ථකයි. අර ඉතින් මෙයාලා සති 2ක් සති 3ක් එහෙම නැත්නම් මාසයක් වගේ යද්දි මෙයාලා බිත්තර දානවා. මෙයාලා බිත්තර 2යි දාන්නේ සාමාන්‍යයෙන්. පළවෙනි බිත්තරේ දාලා දවසක් ගියාට පස්සේ ඊළඟ දවසේ තමයි අනිත් බිත්තරේ දාන්නේ. එහෙම ඊට පස්සේ ඉතින් බිත්තර රැකලා ඉවර වෙලා දවස් 19ක් 21ක් වගේ යද්දි බිත්තර දෙකෙන්ම පැටවු වෙනවා. ඉතින් ওই දවස් ටික තුලත් අපි බිත්තර පරිස්සම් කරගන්න ඕනි. ඒ කියන්නේ වැස්සෙන් වගේ බිත්තර තෙමෙන්න පුළුවන් නම් අපි ඒ තැන් හරියට හදන්න ඕනි. මොකද තෙමුණොත් බිත්තර සවුත්තු වෙනවා. ඒ වගේ තමයි සතුන්ට නාන්න තියෙද්දි අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. සතු තෙත පිටින් ගිහිල්ලා බිත්තර රකින්න ගියොත් බිත්තර වල වතුර ගෑවිලා බිත්තර සවුත්තු වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනි. සතු වේලෙනකන් කූඩුවස්සට යවන්න නැති වෙන්න බලා ගන්න ඕනි. ඉතින් මේ දේවල් ටික ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට breeding ගැන තව මොනවා හරි ගැටලු තියෙනවා නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මම WhatsApp group link එක description එකේ දාලා තියන්නම්. කැමති කට්ටියට join වෙන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.